රයිට් යාළුවනේ අද මම ගෙනාව සුපිරිම සුපිරි වීඩියෝ එකක් මෙහෙන් බලන්න. අද අලුත්ම අපි ඩෙසර්ට් එකක් හදන්න යන්නේ නැවේ කට්ටිය ඔක්කොම ඉන්න වෙලාවක. ඔයාලා අහලත් ඇති සමහරක් ඊට පමණක් අය දාන්නවත් ඇති. good tribal කියන සුපිරි ඩෙසර්ට් එකක්. හදලාම බලමු. අපි ඒකට අපේ නැවේ 120ක වගේ පිරිසක් ඉන්න නිසා අපි කේක් කිලෝ 10ක් අරගෙන තියෙනවා. ඒක මෙන්න මේ විදිහට පොඩි තීරු වලට කපාගෙන මේක අපි බෝල් වලට අසුර ගන්නවා. ඒ කියන්නේ යට සම්පූර්ණ බෝල් වලට හිදසක් නොවන විදියට අපි මේක මෙන්න මේ ආකාරයට පොඩ්ඩ මුළු වලින් කපලා මෙන්න මේ ආකාරයට බෝල් එකේ තියලා යට ලේයර් එක සම්පූර්ණ බෝල් එක වැහෙන ආකාරයට අපි එලා ගන්නවා. රයිට් බලමු අපි මේක සම්පූර්ණ මේ විදියට බෝල් එක සම්පූර්ණ කරගත්තට පස්සේදී අපි මේකට පළතුරු තමයි දාන්න හිතන් ඉන්නේ. පළතුරු වර්ග අපි 4ක් විතර තියෙනවා. ඇපල් තියෙනවා, මිදි තියෙනවා, අඹ තියෙනවා, අන්නාසි. ඒ වගේ පළතුරු අපි ටිකක් අරන් තියෙනවා. අපි මේ කරගන්නේ දැන් මේ ජෙලටින් ගන්නෙ. මේක ජෙලටින් ගාලා ගන්නේ මේ කේක් එක සම්පූර්ණම අල්ලන්න ඕන එකට ඉර වෙලා අල්ල හිටින්න තමයි අපි ජෙලටින් ගන්නෙ. ජෙලටින් හදාගන්න විදිය ඔයගොල්ලන් දන්නවා. ඔය ජෙලටින් තමයි ඉහලා අපි හදාගන්නේ. මේ විදිහට ජෙලටින් ගාගෙන අපි ජෙලි ඩ්‍රොප් ගන්නවා. අපි ජෙලි ජුජුබිස් කියන්නේ ජුජුබ්ස් කියලාත් කියනවා. මේවත් පොඩියට කපාගෙන මේවත් ඒ මිශ්‍රණයට පළතුරු මිශ්‍රණයට දානවා. මේ ආකාරයට හදාගෙන රයිට් යාළුවනේ දැන් අපි පළතුරු ටික කපාගෙන යන්නේ. මේ පළතුරු ටික කපා ගන්න ගමන් අපි පළතුරු ටික කපලා බෝල් කරගත්තා. අපි දැන් මේ බෝල් එකකට දාලා මේකට අපි සීනි දාලා ටින්කිරි ඒ කියන්නේ කන්ඩෙක්ෂන් මිල්ක් කියන්නේ ටින්කිරි දාලා මේක කවලම් කරගන්නවා. හොඳට කවලම් කරගෙන ඊට පස්සේ අපි මේකට ජෙලටින් එකතු කරගන්නවා. ජෙලටින් එකතු කරගන්නේ පළතුරු ටිකත් එකට ඩෙසර්ට් එකට හයි වෙලා තියෙන්න ඕනේ හින්දා අපි මේ විදිහට පළතුරු ටික කවලම් කරලා දැන් ජෙලටින් එකතු කරගන්නවා. මේ අපි ජෙලටින් දාන්නේ. ජෙලටින් හදාගන්න විදිය ගන්න උණු වතුර එකකට දිය කරලා ජෙලටින් උණු වතුර එකක දිය කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ජෙලටින් ටික අද මේ කරලා පස්සේ මෙන්න මේ වගේ බෝල් වල අසුර ගන්නවා. අපි ලේයර් දෙකකට හදනවා. මේකත් පළතුරු ටික දාලා ජෙලටින් ගාලා ආයි මේකට උඩින් ආයි කේක් කුඩු කරගෙන දාලා ආයි ඊට උඩින් අපි ආයි පළතුරු ටිකක් එකතු කරලා මේකට උඩින් ආයි කේක් දාලා ජෙලටින් ගාගෙන මේක අපි ලේයර් දෙකකට හදා ගන්නවා. ලේයර් දෙකකට හදාගෙන අපි මේක ලේයර් එක ටිකක් තද වෙලා තියෙන ඕන හින්දා අපි ෆ්‍රීසර් එකට දාලා ටික වෙලාවකින් අරගෙන මේක අන්බෝල් කරලා අපි ඩෙසර්ට් එක කපාගෙන පිළිගන්නවා. මේ අපි ෆ්‍රීසර් කරලා ගත්තට පස්සේ ඩෙසර්ට් එක දැන් අපි මේ කපා ගන්නවා. බලන්න ලස්සනයි. ගොඩාක් ලස්සන ඩෙසර්ට් එකක්. ලස්සනට පිළිගන්න පුළුවන්. මේ තියෙන්නේ කාරට කපලා ලස්සනට පිළිගන්නන්න පුළුවන්. ලස්සන ඩෙසර්ට් එකක්. සුපිරි වැඩක්. Thank you.